මේ දවස්වල හැමෝම කැරමල් පුඩින් කන්න යන නිසා අපිත් යනවා කැරමල් පුඩින් කන්න. හැබැයි දෝසි මාමක් කැරමල් පුඩින් නෙවෙයි අපි යන්නේ සහස්සු වෙනේ පුඩින් නම් පුඩින් එකෙන් පුඩින් කන්න. දෝසි මාම මෙච්චර ළඟ ඉඳියට අපිට ඇත්තටම අල්ලගන්න බැරි වුණා. වෙලාවක් තිබුණේ නැහැ. මොකද ඉතින් වැඩ ඉවර වෙලා යනකොට එතන ගොඩාක් පොලිම තියෙනවා. ඊට පස්සේ ආපුව හවස වැඩනේ. ඒ නිසා ඉතින් පොලිම ඉන්න බැරි වුණා. ඒකත් දවසක් ගිහලා අනිවාර්යෙන් try කරලා බලන්න ඕනේ. මේ ඒ අතරේ මම TikTok එකේ දැක්කා තියෙනවා මේ සහස්සු වෙනේ තියෙනවා කියලා තව පුඩින් කාට් එකක්. ඒක නිසා මේ දවස්වල කැන්ඩි තමයි වැඩ තිබ්බේ. ඒක නිසා ටක් ගාලා වැඩ ඉවර වෙච්ච ගමන් ආවා මෙතෙන් තියෙනවද කියලා බලන්න. හැබැයි එදා තිබුණ නැහැ. ඊට පස්සේ ආපහු ඊළඟ දවසේ ගියා. එතකොට නම් ඒගොල්ලෝ ඇවිල්ලා ඉඳියා. මෙන්න මේ හරිය තමයි ඒගොල්ලන් කාට් එක තිබුණේ. TikTok එකේ ඒගොල්ලෝ ඉන්නවා පුඩින් නම් පුඩින් කියලා. Facebook page එකකුත් තිබ්බද කොහෙද. ඒක නිසා පොඩ්ඩක් බලන්න ඒගොල්ලෝ එනවද නැති කියලා ඒක දානවා ඇති. හැමදාම ඉන්නේ නැතුව ඇති මං හිතන්නේ. දැන් ඊයේ අපි ආවට පස්සේ ඊයේ ඉඳියේ නැහැනේ. ඒ නිසා ඉද්දි පොඩ්ඩක් බලලා එන්න. දැන්ට නම් මෙතන කට්ටිය නැහැ. පොලිමක් නැහැ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්. අපි අරගෙන යමු මේගොල්ලන්ගේ පොඩි කෑල්ලක් 200යි ලොකු කෑල්ලක් වෙන්නේ 400යි. ඉතින් මේ දවස්වල තියෙන ගණන් එක ඉතින් ඒ ගාන සාධාරණයි කියලා හිතනවා. ඇත්තටම ඉතින් මේ පොඩි එකක් හදන්න කොච්චර ගාණක් යනවද කියලා දන්නේ නැහැ ඉතින්. අපි අරගෙන ගිහිල්ලා කාලා බලමු කොහොමද කියලා. හොඳයි ඉතින් ඇත්තටම මේක රහට තිබුණා. ලංකේදී ඉතින් කැරමල් පුඩින් එකක් කෑවේ නැති නිසා ඉතින් කම්පෙයාර් කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක රහට තිබුණා. ඉතින් ඒ කාන්ට හොඳයි. 400ට හම්බෙන්නේ අර රවුමෙන් 8න් එකක් 200ට හම්බෙන්නේ ඒකිනුත් භාගයක්.